මගේ ආදර ප්‍රමාන්තයනේ වපුරන්නගේ උපමාවේ එක තැනක් තියෙන බීජ වැටෙන එක තැනක් තමයි කටුපඳුරු අතර. බලන්න එකේ තියෙන විනාශකාරී කාලකන්නිකම ඒ පස සරුයි. බීජ වැඩෙන්නට හැම දෙයක්ම මෙතන තියෙනවා. හැබැයි කටුපඳුරු ඒ පොළවේ කටුපඳුරු එකයි බීජ අල්ලගන්නේ. අයිතිකට ගන්න පොළව. එක තැනකදී කටුපඳුරු බීජ යට කරනවා. බීජ කොච්චර හොඳට වැවුනත් වැඩක් නැහැ. කටුපඳුරු නිසා ඒක යට වෙනවා. මතක තියාගන්න. දෙවනාසගේ වචනය ජීවිතේ කටුපඳුරු. ජීවිතේ ඔබ ගලවලා අයින් කරලා දාන්න ඕන දේ ගලවලා අයින් කරලා දාන්නේ නැතුව දේව වචනත් එක්ක කොච්චර ගනුදෙනු කරත් වැඩක් නැහැ. ඒ වචන දෙමුවත් කඩුවක් වගේ ඔබගේ සිත විමසන්නට ඕනේ. ඔබ කපලා අයින් කරන්න ඕනේ ඔබගේ දකුණු අත නම් කපලා අයින් කරන්න වෙනවා. ඒ කටුපඳුරු ගලවලා අයින් කරන්න නෝ පාපයත් එක්ක සෙල්ලම් කරන්න බෑ මගේ ප්‍රමාණය. එනිසා මම කතා කරන ජීවිතේ අරගලය නෙමෙයි. ජීවිතේ ඔබ අරගල අපි හැමෝගෙම ජීවිතේ අරගල තියෙනවා. හැබැයි කටුපඳුරු වලටත් ඔබ වතුර දාලා ඒවත් හුරතල් කර කර ඔබ බලා ගන්නවා නම් ඔබ වචනයත් එක්ක සාර්ථකත්වයක් අත්දකින්න බෑ. ඒක තලක් කියනවා. මුලින් මොතේ යයි. ඒක තලක් කියනවා වචනය ඔබ කර ඒ කටුපඳුරු ඔබගේ වචනය මරනවා. දේව සම්බන්ධතාවය උනාස්ගේ හඬ ඔබගේ ජීවිතෙන් උදුර ගන්නවාමයි. හෙරෝද්ගේ ජීවිතය හෙරෝද් ගරු කරස්නාවගේ ජෝන්තුමාට වචනට ගරු කරා. හැබැයි එක තැනකදී හෙරෝද් කටුපඳුරක් එන්ටර්ටේන් කරනවා. කටුපඳුරක් ජීවිතේ තියාගන්නවා. ඒක තමයි හෙරෝදියස් තමුගේ සහෝදරයා පිලිප්ගේ බිරිඳ. මගේ ආදර ප්‍රමාන්තනේ සැම්සන්ගේ ජීවිතේ ඩිලයිලා ආවහම ඩිලයිලාව ගෙදර තියාගත්ත සැම්සන්. සැම්සන් දැනගෙන හිටියා මේ රහස කොණ්ඩේ තියෙන රහස ගන්න යාවේ. හැබැයි ඒත් සැම්සන් ගෙදර තියාගත්තා. පාපයත් එක්ක සෙල්ලම් කරද්දී. එක තැනක් එනවා ඩිලයිලා කොණ්ඩේ කැපුවා. ඒ කටුපඳුර දෙවියන්ගේ සම්බන්ධකම උදුර ගන්නවාමයි. මතකද ඔබගේ ජීවිතයේ ඒ කටුපඳුර බෝතලයක් වෙන්න පුළුවන්. සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඔබගේ අත්දැකීමක් තැනක් වෙන්න පුළුවන්. ඒ ඔබගේ ජීවිතේ කටුපඳුර. ඔබගේ ස්වභාවයක් වෙන්න පුළුවන්. මගේ ආදර ප්‍රමාන්තනේ මේකත් එක්ක මේක ඔබගේ ජීවිතේ තියාගෙන ඔබ වෙනම ඩබල් ලයිෆ් එකක් දෙබිඩි ජීවිතයක් ගත කරනවා නම් එක තැනක් එනවා ඔබගේ පාපේ ඔබ යටත් කරනවාමයි. ජුදාස් මුදල් පසුම්බියෙන් සල්ලි හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා කියලා ජෝම් 12 විතර පරිච්ඡේදය කතා කරලා කියනවා. බෙතානි ආලෙප්ප කරන තැන. ජුදාස් හොරෙක්. ඒක චූටියට හොරකම් කරපු තැන. ඒක තැනකදී ජුදාස්ගේ දේව වචනය ජේසුමයි. ජේසු උගස් කරා නේද? ජේසු විකුණුවා නේද රිදී සාසි වලට. මේ කටුපඳුරේ තියෙන විනාශය අඳුර ගන්න. මගේ ආදර ප්‍රමාන්තනේ හෙරෝදියස් ශ්‍රාවක ජීවන්තුමාත් එක්ක වෛර බඳිනවා. මොකද නපුරාට පෙන්වන්න බෑ ඒ වචනය. ප්ලෑන් කරන්නේ සැලසුම් කරන්නේ එක තැනකදී මරන්න. මේ වචනේ කතා කරලා කියනවා එහෙම කරන්න බැරි වුණා. එහෙම කරන්න බැරි වුණේ ඇයි? හෙරෝද් කරු කරපු නිසා. ශ්‍රාවක ජීවන්තුමාට. මගේ ආදර ප්‍රමාණිතේ මතක තියාගන්න. යකා නිකන් ඉන්නේ නැහැ. උගේ මායම් උඩර වැටි හැම වෙලාවම ගොරවන සිංහක ගොබබම ඉන්නවා. සුදුසු අවස්ථාවක් එනකන් හෙරෝදේස් බලාගෙන ඉන්නවා. හැබැයි අරමුණ මරණ එකමයි. මුලින් කතා කරපු වචනේ හිරෙදම්. මුලින්ම ඔබගේ වචන හිර කරනවා. එක තැන පළවෙනි පියවර එක පාර ඔක වෙන්නේ නැහැ. චුට්ට තමයි පිළිකාව හැදෙන්නේ. චුට්ට තමයි මුල් අදින්නේ. චුට්ට තමයි විනාශයට යන්නේ මගේ ප්‍රමාන්තේ. ඒ තැනදී සුදුසු අවස්ථාවක් එනවා. ජම්ම උත්සවයේ උපන්දිනය හෙරෝදේස්ගේ දුව ඩාන්ස් කරනවා. හෙරෝදේස් මනදල පිනවුණා කියලා කතා කරනවා. මනදල පිනවුණායින් පස්සේ ඉවරයි. තමුන් හැංගීම් වලින් තීරණය කරන්න ගත්ත ගමන් ඉවරයි. මාංශයත් එක්ක සුද්ධාත්මන වැඩ කරන්නේ නැහැ. ගන්න පුළුවන් මෝඩම තීරණ ගන්න ඔය හැංගීම් බරුණයින් පස්සේ. අපි ජීවිතේ තනි කර අන්ධ වෙනවා. හෙරෝදියස් සාක්ෂිවන්තමා ගැන කතා කරද්දී හෙරෝද් කතා කරලා කියනවා ඕනම දෙයක් ඉල්ලන්න. ඕනම දෙයක් රටෙන් භාගයක් වුණා. ඩාන්ස් එකකට රටෙන් භාගයක්. ඒ වගේ ඔබගේ මගේ ජීවිතේ කොච්චර ඔල මොට්ටල තීරණ ගන්නවද? මෝඩ තීරණ ගන්න හැංගීම් බර වුණා. බීලා නන්නත්තර වෙලා හැංගීම් බර වෙලා ජීවිතේ අන්ධ වෙලා මනස බුද්ධිය ගෝචර කරන දේ අයිති කර ගන්න සුද්ධාත්මයන් පැත්තකට දාලා හැංගීම් බර වෙලා ඔබ කරපු දේ කොච්චර වින්නහියක්ද? මගේ ආදර ප්‍රමාන්තනේ යකාට ඕනේ නැහැ.
හෙරෝද් දෙන්න හදද්දි රටෙන් භාගයක්. යකාට ඕනේ නැහැ රටෙන් භාගයක්. යකාට වස්තුවෙන් සම්පතින් වැඩක් නැහැ. ඌ දන්නවා ඒකේ වැඩක් නැහැ කියලා. යකාට ඔබගේ ජීවිතේ ඕනේ සම්බන්ධතාවය. දේව සම්බන්ධතාවය කඩන එකයි උගේ අරමුණ. ඒකයි ජේසුට කිව්වේ මෙමුළු රාජ්‍යයන් ඔක්කොම දෙන ඔබට නමස්කාර කරොත් කියලා. අපිට තමයි මේ රට රාජ්‍යවල වස්තු සම්පතේ තියෙන වටිනාකමක් තියෙන්නේ. යකාට ඔකේ වැඩක් නැහැ. යකාට ඕනේ ඔබගේ ජීවිතේ හොරා ගන්න. මොකද ඌ වංචාකාරයෙක්, බොරුකාරයෙක්, හොරෙක්, සොරායනේ සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්. ඉල්ලන්නේ ශ්‍රාවක ජීවන්තුමාගේ හිස. මගේ ආදර විමාන්තනේ ශ්‍රාවක ජීවන්තුමාගේ හිස ගසා දානවා. හිස ගසා දාද්දී ශ්‍රාවක ජීවන්තුමාගේ කඳෙන් හිස වෙන් වෙනවා. එතනදී එයාගේ ගෝලිය ඇවිල්ලා උන්වහන්සේව වලලනවා. කඳෙන් හිස වෙන් වුණයින් පස්සේ තේරුමක් නැති වෙනවා. ඇත්තටම හෙරෝද් හිතන්නේ ශ්‍රාවක ජීවන්තුමාගේ හිස වෙන් කරා කියලා. හැබැයි ඇත්තට වෙන් වෙන්නේ ශ්‍රාවක ජීවන්තුමාගේ හිස නෙමෙයි. හෙරෝද්ගේ හිස. හෙරෝද් දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයෙන් කැපිච්ච අවයවයක් වෙනවා. හිස ගසා දාද්දී අර්ථය නැති වෙන්නේ හෙරෝද්ගේ ජීවිතයේ. මගේ ආදර ප්‍රමාතනේ ඒකයි හෙරෝද්ගේ ජීවිතේ කාලකන්ණි වෙන්නේ. මේ මිනිස්සු ඉල්ලලා දැන් තැටියක දාලා ශ්‍රාවක ජීවන්තුමාගේ හිස ඉල්ලුවාන් පස්සේ ඊට පස්සේ මොකක්ද වචන එක දාලා ඊට පස්සේ මොකක්ද? තැටියක දාලා ගෙනත් දෙනවා එච්චරයි. ජීවිතේ පුස්සක නතර වෙන්නේ. හිස් තැනක නතර වෙන්නේ. ඔබ ඔය යන මාවතේ ඔය පළල් මාවත යන ගොබ්බ තේරුමක් නැති අන්තය බලන්න. මගේ ආදර ප්‍රමාන්තේ හෙරෝද් ඒ ජීවිතේ කාලකන්ණියෙක් වෙනවා. ජේසු ප්‍රබල ක්‍රියා කරද්දී අනිත් අය කියද්දී ජේසු කියන්නේ මෙහෙමයි කියද්දී හෙරෝද්ම කියනවා නෑ මම හිස ගසා දාපු ශ්‍රාවක ජීවන්තුමා. ජීවිතේ නින්දක් නැතුව ආතතියක ප්‍රෙෂර් එකක මම මෙහෙම කරා නේද කියලා කාලකන්ණි දැනක දුක් විඳිනවා. යකා උඩ පැන hina වෙවි බලාගෙන ඉන්නවා. ඔය කටුපඳුරුත් එක්ක ඔබ සෙල්ලම් කරද්දී කටුපඳුරු එන්ටර්ටේන් කරද්දී එක දවසකදී ඔබට අත ඔය දේ වෙනවා. ජීවිතේ ගලවන්න තියෙන දේ ගලවන්න, කඩන්න තියෙන දේ කඩන්න, උදුරන්න තියෙන දේ උදුරලා දාන්න. නියපොත්තෙන් කඩන්න තියෙන දේ ගහක් වෙලා පොරොවකින් කපනකන් ඉන්නට එපා. ඒක අදම කරන්න. අදම කරලා බලන්න උන්වහන්සේගේ වචනය මහා පුදුම විදියට ඔබගේ ජීවිතේ පළදරයි. ඒ වචනේ ඔබට අභියෝගයක් කරනවා. හෙරෝද අභියෝග කරා. ඔබ කරපු දේ වැරදි කියලා සහෝදරගේ විරුද්ධව තියාගන්න බෑ කියලා අභියෝග කරා. ඒ අභියෝගය ඔබට වචනේ කරන්න ඕනේ. ඒක රිදෙtti හික්මවීම දයාබරව දරා ගන්න. වචනය කටුපඳුරු එන්ටර්ටේන් කරන්නේ නැතුව වචනය දරාගෙන පළදරන ජීවිතයකට යන්න. අද උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස්